සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම හොඳින් නැති කියලා මම හිතනවා. ඉතින් අපේ ජීවිතේ ප්‍රශ්නෙන්දී ඒ දේ කාට හරි කියන්න යනවනේ. ඔළුවට පුංචි හරි සහනයක් ලැබෙයි කියලා. ඉතින් දැන් අපි ඒ කෙනාට ඒ ප්‍රශ්නේ කිව්වාම අපි ඒ කෙනාගෙන් කොහොමද උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ? ඒ වගේම අපි ඒ කෙනා එක්ක කතා කරන්න ඕනේ කොහොමද? අපි චුට්ටක් ඒ ගැන කතා කරමුද? දුක, සතුට, වේදනාව දැනෙන මිනිස්සු විදිහට ඉතින් අපි හැමෝටම ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවනේ. සමහර අය දුකක් ආවම අඬනවා. තවත් අය දුක හංගගෙන ඉන්නවා. ඉතින් විඳවනවා. එක එක අය ප්‍රශ්නවලට මුහුණ දෙන විදිය වෙනස්නේ. අපි අය කෙනෙක්ට අපේ හිතේ තියෙන දුක කියන්නේ උත්තරයක් බලාපොරොත්තු වෙන්න නැත්නම් අපේ ප්‍රශ්න නිකම්ම විසඳෙයි කියලාද? එහෙම නෑනේ. අපි කෙනෙක්ට අපේ හිතේ තියෙන දුක වේදනාව කියන්නේ හිතට පුංචිම හරි සහනයක් ගන්න. විනාඩියක් අරගෙන ටිකක් මතක් කරලා බලන්න. ඔයාගේ ළඟම කෙනෙකුට, යාළුවෙකුට හරි ඔයාගේ හිතේ තියෙන දේවල් කිව්වම හිත පොඩ්ඩක් හරි සැහැල්ලු වුණාද කියලා. තමන්ගේ හිතේ තියෙන දේවල් බය නැතුව කියන්න කෙනෙක් ඉන්න එක කොයිතරම්නම් සහනයක්ද? අපිට දුකක්, කරදරයක් කියාගෙන එන කෙනෙක්ට මොන විදිහට උත්තරයක් දුන්නොත්ද හොඳ? හිතන්න, කෙනෙක් ප්‍රශ්නයක් කියාගෙන එන්නේ හිතේ දුක නිවා ගන්න. ඒ වෙලාවට ඒ කෙනාට ඕනේ ඔයාගේ අවධානය. ඒ හින්දා අවධානයෙන් අහන් ඉන්න පුළුවන් නම් ඒ කෙනාට හයියක් වේවි. වෙන වැඩ කර කර අහන් ඉන්නේ නැතුව ඒ කෙනා කියන දෙයටම අවධානය දෙන්න. එහෙම වුණොත් එයාට හිතෙයි මෙයා මාව අහගෙන හරි ඉන්නවනේ කියලා. හිත රිදෙන කතා නම් කියන්න එපා. සමහරු ප්‍රශ්න කියද්දී අහන් ඉන්නේ නැතුව හිත රිදෙන කතා කියනවනේ. ඔයාට හැමදාම ප්‍රශ්න. අනේ මන්දා, ඕවා විසඳන පාටක් නෑ. තාම ප්‍රශ්න ඉවර නැද්ද? ඒ වගේ දෙයක් කිව්වම ප්‍රශ්න කියන කෙනාගේ හිතට කොයිතරම්නම් වේදනාවක් දැනෙයිද? ඔයත් හිතලා බලන්න. තව තවත් මානසිකව වැටෙයි නේද? ඒ නිසා එහෙම කරන්න නම් එපා. ඒ කෙනා ප්‍රශ්න කියද්දී ඔයාගේ ප්‍රශ්නයේ ප්‍රශ්න සංසන්දනය කරන්න යන්නත් එපා. මොකද ප්‍රශ්නේ තියෙන කෙනා තමයි දන්නේ එයාගේ පීඩාව. එයාට සැහැල්ලුවක් දෙන එක වචනයක් හරි කියන්න. ඕවා මොනවද? මට තියෙන ප්‍රශ්න දන්නේ ඔයා. ඒ වගේ දේවල් කියන්න එපා. කරුණාවන්ත වෙන්න. කවුද දන්නේ වෙන කෙනෙක් එක්ක කියන්න බැරි නිසා ඔයා එක ප්‍රශ්නය කිව්වද කියලා. සමහර විට ජීවිතේ නැති කරගන්න හිතන් හිටියද කියලා අපි දන්නේ නෑනේ. ඒ නිසා ඒ ප්‍රශ්නයට මුහුණ දෙන විදිය කියන්න බැරි නම් හිත හැදෙන එක වචනයක් හරි කියන්න. එයාව තනි කරන්න එපා. ඔයා ප්‍රශ්න කිව්වට අපි මොනා කරන්නද? ඒ වගේ කියන්න එපා. අපිත් පුළුවන් සහනයක් ඔයාට වෙන්නම් කියලා ශක්තියක් එන්න. සමහර වෙලාවට කෙනෙක් එකම ප්‍රශ්නේ නැවත නැවත කියන්න පුළුවන්. එහෙම කියද්දී අපට තරහ එන්නත් පුළුවන්. ඉවසන්න. ඕක කී පාරක් කිව්වද වගේ කතා නම් කියන්න යන්න එපා. එයාට ඒ ප්‍රශ්නයේ පීඩනය වැඩි නිසා කියලා අහන් ඉන්න. බොහොම කල්පනාවෙන් උත්තර දෙන්න. උපදෙස් දෙද්දී කල්පනාකාරී වෙන්න. ආවේගයෙන් ප්‍රශ්න කියන කෙනෙක්ගේ තව ආවේගය වැඩි වෙන වචන කියන්න යන්න එපා. හිත හැදෙන දෙයක් කියන්න. තනි වෙලා නෑ කියන හැඟීම එයාට දන්වන්න. එයාගේ හිතට ඒ දේ සහනයක් වෙයි. විශ්වාසය ආරක්ෂා කරන්න. ඔයාව ගොඩාක් විශ්වාස කරලා කියන දේවල් කරුණාවෙන් අහන් ඉන්න. තැන තැන කියන්න නම් යන්න එපා. ඒ වගේ මේ කෙනාට සුබවාදීව හිතන්න කියන එක, ඒ ප්‍රශ්නයෙන් හිත නිවුණාම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. හැම වෙලාවෙම ඔයාටත් මෙහෙම වුණොත් මොනවා වෙයිද කියලා හිතන්න. මොනවා කරයිද කියලා හිතන්න. එහෙම හිතලා එක වචනයක් හරි කියන්න. මොකද වචන හරිම ප්‍රබලයි. ආයුධයකටත් වැඩියෙන්. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම.